හායි කොහමද? මෙන්න ඔයාලට පරණ මතක අලුත් වෙන නොස්ටැල්ජික් කාලයක් උදා වෙන්නයි යන්නේ. ඒ කියන්නේ ඔයාලගේ පරණ මතක, පරණ පුරුදු, පරණ ආදරවන්තයෝ හෝ ආදරවන්තයා මතක් වෙන කාලයක් තමයි මේ ඉස්සරහට උදා වෙන්නේ. සමහර විට ඔයාලට මේ වෙනකොටත් ඒ ගැන පොඩි පොඩි ඉඟි පොඩි පොඩි සිතුවිලි පහළ වෙලා තියෙනවා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම මේ කාලෙදී ඔයාට පරණ පුරුද්දක් ආයෙමත් කරන්න ආස හිතෙයි. ඒ කියන්නේ මොනවා හරි ඔයා චිත්‍ර අඳනනම් එහෙම නැත්නම් ඔයා මොනවා හරි ලියන පැත්තෙන් මොනවා හරි කර හිටියානම් සමහර විට ඔයා ලස්සනට සින්දු කියන කෙනෙක් නම් ඔය වගේ මොනවා හරි කර ඉඳලා ඔයාගේ වැඩ හින්දා ඔයාගේ වෙලාව නැතිකම වෙලා මදිකම හින්දා ඒ දේවල් මගහැරිලා තිබ්බනම් ඔන්න ඔයාට මේ කාලේ හිතෙනවා අනේ මං ආයේ පොඩ්ඩක් ඒ වගේ දෙයක් කරලා බලන්න ඕනේ. මං මේක ගොඩ කාලෙකින් කරේ නෑ නේද? ඔන්න ඔය වගේ සිතුවිල්ලක් ඔයාගේ හිතට එනවා. ඒ වගේම ඔයා මල් පැල හිටවුවා නම් වගා කරා නම් මොනවා හරි ඔන්න ඔයාට හිතෙනවා තව මල් පැල ටිකක් හිටවන්න ඕනේ. එළවලු පැල ටිකක් තව හිටවන්න ඕනේ. ඔය වගේ ඔයාගේ අර පරණ පුරුද්දක් ආයෙ ඔයාට අලුත් කරගන්න හිතෙනවා. හිතෙන කාලයක් තමයි එන්නේ. තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔන්න ඔයාගේ පරණ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ආයෙමත් ඔයාගේ ජීවිතේට එන්න බලනවා. සහ ඔයාත් එක්ක ආයෙමත් සම්බන්ධතාවයක් ඇති කරගන්න තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේ කාලය තාම නිර්ණය කරේ නෑ මේක කොයි කාලයක් යනකම් වෙන දෙයක්ද කොයි කාලයක් අතරතුර මේක වෙයිද මොකද මං කිව්වේ නෑ මේක ඉදිරි පැය 48වත් මේක ඉදිරි සතිය ගැනවත් මේක මේ දවස කියලාවත් මම කිව්වේ නෑ අපි බලමු මේක කොයි කාලයක් යනකම් සිද්ධ වෙන්න යන දෙයක්ද කියලා සහ ඔයාට මම කියනවා එහෙම කාලයත් එක්ක බලන්න ඔයා සේව් කරලා තියාගන්න ඔයාගේ ජීවිතේත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න යනවාද කියලා. තව දෙයක්. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් ඔයා මගදී නවත්තපු ඉගෙනීම් කටයුත්තක්. ඒ කියන්නේ සමහර විට ඔයා මොනවා හරි කෝස් එකක භාගයක් කරලා නවත්තලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොනවා හරි ඩිප්ලෝමා එකක් කරලා ඩිග්‍රී එක කරන්නේ නැතුව මම පස්සේ ඩිග්‍රී එක කරනවා. එහෙම නැත්නම් ඩිග්‍රී එකේ 1 or 2 years කරලා ඊළඟ years ටික මම පස්සේ කරනවා මට වෙලා නැහැ. මොනවා හරි ඔයාට තිබ්බ ඔයාට තිබ්බ කාලේ ප්‍රශ්න නිසා ඔයා මේ දේවල් අතහැරලා තියෙන්නේ නැති. ඔන්න ඔයාට හිතනවා මම ආයේ ඒක කන්ටිනියු කරන්න ඕනේ. මේ තමයි කාලේ මගේ ආයේ මේ දේවල් පටන් ගන්න අවසානය දක්වා කියලා. ඔව්. බලමු අපි ඒක කොහොමද ඔයා කරන්න ඕනේ සහ මේ කාලය කොච්චරක්ද මේ දේවල් ඔයාට මේ සිද්ධ වෙන්න යන කාලය කොච්චර කාලයකට මේ දේවල් වෙයිද කියන එක අපි ඊළඟට බලමු කාඩ් එකක් සිලෙක්ට් කරලා. මොකද මම තාම කාඩ් එක සිලෙක්ට් කරේ නෑ ඒකට. මොකද මට හිතුණා මේක වීඩියෝ එකේදීම සිලෙක්ට් කරලා කියන්නම් කියලා. මේක මාස 6ක් අවුරුද්දක් විතර යනකම් වැලිඩ් වීඩියෝ එකක් වෙනවා. මොකද ඒ කාලයක් පුරාවට ඔයාට මේ දේවල් සිද්ධ වෙන්න යනවා. ඉතින් ඔයා මේක සේව් කරලා තියාගන්න මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම ඔයාට මේ මම කියපු දේවල් මාස 6ක් අවුරුද්දක් විතර යනකම්ම සිද්ධ වෙන්න බලයි ටික. හැබැයි මේමයි. ඔයාට මේ හිතන දේවලුත් එකපාර කරන්න බලන්න එපා. ඒ කියන්නේ දැන් කලබල වෙන්න එපා. මට මෙහෙම දෙයක් හිතුණා. ඒ කියන්නේ මම ටක් ගාලා කරන්න ඕනේ. නෑ. ඔයාට මේ දේවල් කරන්න සෑහෙන ලොකු කාලයක් තියෙනවා. ඒ නිසා හිමීට ඔයාගේ හිතට ආපු මේ මම ඉස්සෙල්ලා කියපු දේවල් එකපාරට කලබලේ කරන්න එපා. දැන් මං කිව්වනවාට පරණ පුරුදු වෙයි. ඒ දේවල් කරන්න දැන් ඔයා චිත්‍රයක් අඳින්න හිතනද? එකපාරට මං චිත්‍රයක් අඳින්න ඕනේ. එහෙම නෙමෙයි. ඒ දේවල් නිදහසේ ගලාගෙන එන්න දෙන්න. දැන් ඔයාට මම කිව්වා පරණ ආදරවන්තෙක් හෝ ආදරවන්තියක් ආයමත් ඔයාගේ ජීවිතේට එන්න ඉඩ තියෙනවා කියලා. හරි. ඒ දේවල් උනත් නිදහසේ ඔයාගේ ජීවිතේට එන්න දෙන්න. සමහර විට ඒක සුබ දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක ඔයාට ගැළපෙන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. මොකද ඔයා කාලයට ඉඩ දෙනකොට ඒ දේවල් හරි ආකාරව විසඳෙයි. ඒ නිසා කලබල වෙන්න යන්න එපා. සමහර විට මෙහෙමයි. ඔයාගේ හිතේම හිටපු ආදරවන්තෙක් ආදරවන්තියක් සමහර විට ඔයාව ඒ දවස්වල ඔයාගේ මොනවා හරි යම්කිසි ප්‍රශ්නයක් නිසා බ්‍රේක් වෙච්ච දෙයක් ආයෙමත් අලුත් වෙනකොට ඔයාට ටිකක් කලබල වෙන්න බලයි.
මොකද අනේ මට ඒ කෙනාව ආයෙත් ලැබෙන්න යනවා. එයා මට ආයෙත් මෙසේජ් කරා ආයෙත් කතා කරා කියලා ඔයා කලබලෙන් මේ දේවල් වලට රිප්ලයි කරන්න මේ දේවල් වලට ෆීඩ්බැක් දෙන්න බලයි. ඒ දේ කරන්න එපා. හිමීට මේ දේවල් වර්ධනය වෙන්න දෙන්න. එතකොට ඔයාටම තේරෙයි මම මේ දේ තවදුරටත් කරගෙන යන එක සුදුසුද නැද්ද කියලා. මොකද මම එතනදී ඔයා මේක කරන්න කියලාවත් කරන්න එපා කියලාවත් කියන්නේ ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම කාලය දීලා වැඩේ කරන්න. එතකොට ඔයාටම තේරෙනවා මේක ඔයා කරන්න සුදුසු දෙයක්ද නැද්ද කියන එක. හරි. ඊළඟට මට තව කාඩ් එකක් ඒත් එක්කම වැටුණා මේ ජජ්මන්ට් කියන කාඩ් එක. ඔව් ඒකෙනුත් පෙන්නනවා අනිවාර්යයෙන්ම පරණ දේවල් ආයෙත් අලුත් වෙනවා කියන එක. සහ ඒකෙදි මම අර ඔයාලට කිව්වා වගේම ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ඔයාගේ ඒ පරණ දේවල් අලුත් වෙද්දී ඔයා ඒ දේවල් කරන්න සුදුසුද නැද්ද? දැන් මම කිව්වා කෝස් එකක් කරන්න අලුතෙන් ඒ කියන්නේ පරණ කරගෙන ආපු කෝස් එකක ඉතුරු ටික කන්ටිනියු කරනවද? එතකොට පරණ ඔයාගේ ඔයත් එක්ක මොනවා හරි වෙලා බ්‍රේක්අප් එකකට ගියපු ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඔයාට ආයෙ හම්බ වෙයි. එතකොට ඒ කෙනා එක්ක ආයෙමත් දිගටම සම්බන්ධය තියාගෙන යනවද? එතකොට තව දෙයක් සමහර විට දැන් ඔයාගේ කාලය මදිකමත් එක්ක දැන් ඔයාට ඉස්සර කරගෙන ආපු දෙයක් ආයෙ කරන්න හිතුනට සමහර විට ඒකට යන කාලයත් එක්ක ඔයාට හිතේ මට මේ දේ කරන්න කාලය මදි මම මේක කරනවද නැද්ද කියලා ආයෙ පාරක් හිතන්න ඕනේ කියලා හිතුණා. ඒක ඔයා හිතන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඔයාගේ හිතට එන දේ තමයි හරි තීරණය වෙන්න ඕනේ. සහ ඔයාට පුළුවන් දේ තමයි ඔයා කරන්න ඕනේ කියන එක මම මෙතනදී කියනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මම අර කිව්වා වගේ මේ කාඩ් එකෙන් කලබල වෙන්න නැතුව තීරණ ගන්න. ඔයාටම තේරෙයි ඔයා කරන දේ තවදුරටත් කරගෙන යා යුතුද නැද්ද කියන එක. ඒ නිසා අර මේ කාඩ් එකේ තියෙන මේ කාඩ් එකේ පෙන්නනා වගේ හාරලා බලන්න යන්න එපා. ඒක ග්‍රෝ වෙන්න දෙන්න. පැලවෙන්න දෙන්න. ඔයා ඉබේ පැලවෙන්න දෙන්න. ඔයා හාරලා මුල් ඇදලාද කියලා බලන්න යන්න එපා. එහෙම වුණත් ඔයාට ඒක අර කියන්නේ ඉබේ වෙන දෙයක් නෙමෙයි. ඔයා ඒක බලෙන් කරගන්න දෙයක් වුණාම මේක ඇත්තටම ඔයාට ප්‍රශ්නයක් වෙයි. ඉතින් මම මතක් කරන්න ඕනේ normally මම හැමදාම කරනවා වගේ personal readings කරගෙන යනවා. මෙහෙමයි මට මතක් කරන්න ඕනේ මොකද සමහර අය මට call කරලා මට message කරලා WhatsApp එකට අහනවා free reading එකක් දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මම free readings 10ක් දීලා දැන් මේ readings 10 මට පුළුවන් විදිහට දවසට 2 ගානේ වගේ readings දෙනවා. ඉදිරියට මම ආයෙත් ඒ වගේ chance එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න, follow කරලා තියාගන්න, මේ වීඩියෝ එක save කරලා තියාගන්න. මට පුළුවන් විදිහට මම ඒ දේත් කරන්නම්. හැබැයි normally මගේ personal readings යනවා. ඒකට නම් පුංචි මුදලක් මම අය කරනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න ගැන personally reading එකක් ගන්න, දැනගන්න. මට WhatsApp කරන්න. WhatsApp number එක Facebook එකේ තියෙනවා, TikTok එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මට WhatsApp කරලා ඔයාගේ ප්‍රශ්නේ මුල ඉඳන් අවශ්‍ය කරන විදිහට දැනගන්න, හැමදේම personally දැනගන්න. සහ privacy එක අනිවාර්යෙන් ආරක්ෂා වෙනවා. ගොඩක් අයට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. බය වෙන්න එපා. මම කිසිම කෙනෙක්ගේ කිසිම private details එළියට දාන්නේ නැහැ. මෙච්චර කාලයකට මම කරලත් නැහැ. දැන් අවුරුදු 6ක් වෙනවා මගේ අද දවසට අවුරුදු 6ක් වෙනවා මගේ මේ Facebook page එක පටන් අරගෙන. ඉතින් මට අද හරි සතුටු දවසක්. ඉතින් ඔයාලා සතුටින් ඉන්න, හොඳින් ජීවත් වෙන්න, හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.